අද අපි හදමු කරස් කාලා හැපෙන කොකිස්. මම මේ රතු පාටින් හදලා තියෙන්නේ මගේ බබා ආසෙ හින්දා රතු පාටට. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මම මුලින්ම තෙත හාල් පිටි කප් දෙකක් එකතු කරගන්නවා. මේ වගේම පාන් පිටි එක කප්පයක් එකතු කරගන්නවා. හීනියට කපාගත්ත කරපිංචා එකතු කරගන්න රාමුතු රසක් එන්න මේකට. අවශ්‍ය ප්‍රමාණයට ලුණු. අපි දැන් මේක කලවම් කරගමු. මේකට ටික පොල් කිරි එකතු කරගමු. අපි හදාගත්ත බැටර් එක මෙන්න මේ ගානට වගේ කුව එන්න ඕනි. මම මේකට බිත්තර එකතු කරන්නේ නැහැ මොකද මම හදන්නේ non stick කොකිස් අච්චුවකින්. මම ඒක ඔයාලට පෙන්නන්නම්. අපි තාච්චිය ලිපේ තියලා ඒකට තෙල් එකතු කරගමු. මේක තමයි මම කොකිස් හදාගන්න පාවිච්චි කරන කොකිස් අච්චුව. මේක non stick කොකිස් අච්චුවක්. මේකේ ඇලෙන්නේ නැහැ. මේක ගැලවෙනවා. මම ඔක හදනකොට පෙන්නන්නම් ඔයාලට. මේක ඉක්මනට ගැලවෙනවා. කොකිස් අච්චුව මෙන්න මේ විදිහට තෙල් එකේ තියලා රත් කරගන්න ඕනි. දැන් අපි කොකිස් අච්චුව රත් වෙලා ඇති. මෙන්න මේ විදිහට මේ කොකිස් අච්චුව උඩට එන්න තියෙන විදිහට ඔබා ගන්න ඕනේ. මේක පාරක් විතර ගසපුවාම වැඩිපුර ටික වැටෙනවා. කොකිස් බද්දි දිනන ගිල්ල අඩුම කරගන්න. මේ කොකිස් එක තෙල් එකට දැම්මට පස්සේ ගිල්ල අඩුම කරලා බෙද ගන්නවා. මේක ඔටෝමැටිකලි ගෑවෙනවා. මොකද මේක non stick කොකිස් අච්චුවක් නිසා අපිට මේකට කොටු කැල්ලක් කොණු වෙන්නේ නැහැ. පුරක් කොණු වෙන්නේ නැහැ. මේක අපිට අච්චුවෙන් ගලවන්න අච්චුව ඔස්සපුවම මේක දින්ගක් වෙලා තිබිලා ගැලවෙනවා. non stick කොකිස් අච්චුවේ කොකිස් හදන්න ඕගොල්ලන්ට හරිම ලේසි. හදලා බලන්න. ඉතින් ඔයාලා අවුරුද්දට non stick කොකිස් අච්චුවකින් කොකිස් හදලා බලන්න. අමාරුවක් නැතුව හරියට හදාගන්න පුළුවන්.